Hi guys, welcome to my YouTube channel. ඉතින් අද ඔන්න මම ස්කින් කෙයා රූටින් එකක් hair care රූටින් එකක් ඔය වගේ දේවල් අරගෙන එනවා මාත් එක්ක දිගටම මේ වීඩියෝ එක බලන්න. ඇත්තටම මම පොඩි ටුවර් එකක් ගියා බීච් සයිඩ් එකට. ඉතින් ඒ එනකොට හොඳටම ස්කින් එක කළු වෙලා අවපෑ වෙලා තිබුණේ. ඉතින් අපි පොඩි දරුවෝ වගේ නෙමෙයි අපේ ස්කින් එක රීජෙනරේට් වෙන්න ටික කාලයක් යනවා. ඒ නිසා අපි ඒ අවශ්‍ය ට්‍රීට්මන්ට්ස් අනිවාර්යයෙන්ම කරන්නම ඕනි. ඉතින් ඒ සඳහා ඉස්සෙල්ලාම මම කරන මගේ ෆස්ට් ස්ටෙප් එක ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. දැන් මම පොඩි හෙයාර් ට්‍රීට්මන්ට් එකක් කරනවා මුලින්ම. දැන් උදේ 10ට විතර ඇති. මම කරන්නේ ඖෂධ තෙල් ඔයගොල්ලෝ බෙහෙත් තෙල් කියලා තියෙන්නේ ආයුර්වේද සිද්ධාර්ථ බෙහෙත් තෙල් අරගෙන ඒක තමයි මේ මම පොඩ්ඩක් ස්කැල්ප් එකේ ඇප්ලයි කරලා 10 minutes මසාජ් කරලා 15 minutes ඉන්නවා හොඳට කොණ්ඩේ ටයිට් කරලා බැඳලා ඊට පස්සේ තමයි වොෂ් කරන්නේ. ඉතින් ඇත්තටම මේක මම දැන් හෙයාර් එකට ට්‍රීට්මන්ට්ස් මම ගොඩක් කරනවා. ඔයාලට මම කරපු වීඩියෝ එකකුත් තිබුණා හෙයාර් කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකක්. නමුත් මම ගොඩාක් කැමති මේ ඔයිල් ට්‍රීට්මන්ට් එකට. මොකද ඒකෙන් ගොඩාක් අපේ කොණ්ඩෙට ලොකු බෙනිෆිට් එකක් එනවා. ඉතින් මම දැන් විනාඩි 10ක් මසාජ් කරලා බැඳලා තියලා 15 minutes වෙනකන් මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගෙන ඒක අරගන්නවා. පොඩි ක්‍රේවින් එකක් තිබුණා අද මට උදේ ඉඳලා. මගේ ක්‍රේවින් එක මොකද්ද? මේ වගේ පොඩි ඉන්ස්ටන්ට් නූඩල්ස් එකක රස බලන්න. ඉතින් ඕගොල්ලෝ තාසනම් මේ වගේ හැමදාම නෙවෙයි ක්‍රේවින් එකක් එහෙම આવොත් හදලා කන්න පුළුවන්. හරිම රසයි. මොකුත් ভেජිටබල්ස් ඒ වගේ දේවල් දාන්න එපා. මොකද මේකට ගොඩක් ඉක්මනට බඩ පිරෙන නිසා මම එග් එකක් සුදු ලුණු ඒ වගේ දේවල් විතරයි දාලා හදාගත්තේ. ඉතින් මේක හරිම රසයි. කැමති නම් ඕගොල්ලන්ට අර එකේ තියෙන පවුඩර් එක දාන්න පුළුවන්. නැත්තම් මේ විදිහට කන්න. ඊළඟට මම මගේ දැන් හෙයාර් වොෂ් කරලා ඇවිල්ලා මේ හෙයාර් වොෂ් කරනකොට මම කන්ඩිෂනර් ඇප්ලයි කරා. ඒ කන්ඩිෂනර් ඇප්ලයි කරනකොට ගත්තේ මෙන්න මේ කන්ඩිෂනර් එක. ඒක තමයි ට්‍රෙසිමි කියන කන්ඩිෂනර් එක. මම කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකක් මීට කලින් කළා. ඒ ට්‍රීට්මන්ට් එකට ගත්තෙත් මේ කන්ඩිෂනර් එකමයි. මේක ඇත්තටම මට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම කන්ඩිෂනර් එකක්. මොකද 24 hours volume ඒ පවර් එක තියාගන්න පුළුවන් හොඳ කන්ඩිෂනර් එකක්. ඉතින් ඒක නිසා ඔයගොල්ලොත් මේක අරගෙන බලන්න. මේක හරිම හොඳයි කොණ්ඩෙට. ඒ වගේම මම මේක පාවිච්චි කරත් එක්කම අර ගොඩක් වෙලාවට කොණ්ඩේ යන ඒ ප්‍රමාණය එහෙම ගොඩාක් දුරට අඩු වුණා. ඉතින් ඊළඟට මම ඒක ඇප්ලයි කරලා ඔයගොල්ලෝ දන්නවා කන්ඩිෂනර් ඇප්ලයි කරන විදිහ 10 minutes තියලා අපි 100%ම වොෂ් කරන්නේ නැහැ. ටිකක් ඉතුරු වෙන්න තමයි වොෂ් කරන්නේ. ඊළඟට මම කරන්නේ ස්කින් කෙයාර් රූටින් එක. මෙතනදී ඔයගොල්ලන්ට ක්ලෙන්සර් එක යූස් කරන්න පුළුවන්. මම ක්ලෙන්සර් ටයිප් මේ ෆේස් වොෂ් එකට මම හරි කැමතියි. ඒක නිසා ෆේස් වොෂ් එකෙන් හොඳට මූණ ක්ලෙන්සර් කරගන්නවා. ක්ලෙන්සර් කරගෙන ඉවර වෙලා තමයි මම ෆේස් ස්ක්‍රබ් එක ඇප්ලයි කරන්නේ. හැබැයි මම ෆේස් ස්ක්‍රබ් එක සාමාන්‍යයෙන් බෙල්ලට අත්වලට එහෙමත් කරනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඕගොල්ලොත් කැමති නම් කරන්න. මොකද ගොඩාක් අය මූණට විතරයි ස්ක්‍රබ් කරන්නේ. එහෙම කරන්න එපා. අත්වලට බෙල්ලට ඒ ඇති වෙලා තියෙන අවපෑ ගැන්වීම් ඔක්කොම ඉවත් වෙන්නේ අපි කරන ට්‍රීට්මන්ට්ස් අනුව. ඉතින් මේ ෆේස් ස්ක්‍රබ් එකට මම ගත්තේ කෝපි කුඩු මේස හැඳි 2යි, වෙනිවැල් ගැට තේ හැඳි 1යි, වෙනිවැල් ගැට කුඩු තේ හැඳි 1යි, සුදු හඳුන් තේ හැඳි 1යි, රෝස් වෝටර් ටිකක් එකතු කරලා හොඳට මික්ස් කරලා මේ විදිහට හොඳට විනාඩි 10ක් විතර රබ් කරන්න. විනාඩි 5ක් හොඳට ඇප්ලයි කරලා තියලා ඊට පස්සේ තව විනාඩි 5ක් මේ විදිහට හොඳට මේ රබ් කරන්න.
වතුර ටිකක් ගාලා මොකද වතුර නැතුව ගොරෝසුවට ස්ක්‍රබ් කරන්න යන්න එපා ස්කින් එක ඩැමේජ් වෙන නිසා මේ විදිහට හොඳට ස්ක්‍රබ් කරන්න. ඊළඟට අපි හොඳට ඇල් වතුරෙන් වොෂ් කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මේකෙන් හොඳට මූණට ඇත්තටම හරි පෝෂණයක් ලැබෙනවා. ඒ වගේම ඩෙඩ් සෙල්ස් අයින් වෙනවා. පිග්මන්ටේෂන් නැති වෙනවා. හැබැයි එකපාරින්ම වෙන්නේ නැහැ. මේක තව අපි ස්ටෙප්ස් තියෙනවා. ඒ ටිකක් දිගටම කරමු. ඇත්තටම අද මගේ වොයිස් එක පොඩ්ඩක් ක්ලියර් මදි. ඒකට සමා වෙන්න ඕනේ. ට්‍රෝට් පේන් එකක් හැදිලා තිබිලා දැන් තමයි ඇත්තටම පොඩ්ඩක් කතා කරගන්න පුළුවන් උනේ. ඊළඟට මම ස්ක්‍රබ් එක කරලා ඇවිල්ලා හොඳට අපි මූණ ටෝන කරන්න ඕනේ. මොකද අපේ තියෙන පෝසස් ටයිට් වෙන්න අනිවාර්යයෙන්ම හොඳ ටෝන එකකින් ටෝන කරන්න නැත්නම් කූල් වෝටර් ටිකක් හොඳට මූණේ ඇප්ලයි කරන්න ඕනේ. ඊළඟට මේ තියෙන්නේ මගේ ඇලෝවේරා සීරම් එක මම ව්ලොග් එකක් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න. ගෙදරදී හොඳ නැචරල් ඇලෝවේරා විටමින් E ෆේස් සීරම් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ ඇලෝවේරා කියලා කියන්නේ ඇත්තටම ස්කින් එක ඩැමේජ් වෙලා තියෙන හැම දෙයකින්ම කියන්නේ පිග්මන්ටේෂන් එතකොට සන්බර්න් එකකින් ඒ හැම දෙයකින්ම අපේ ස්කින් එක ආරක්ෂා කරනවා. ඉතින් ඒ වගේම පොඩි පැචස් තියෙනවා නම් ඒ වගේ දේවල් හැම දෙයක්ම අයින් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඇලෝවේරා කියන්නේ අනිත් එක තමයි ගොඩක් කූල් ස්කින් එකට හොඳ සිසිලසක් දෙනවා. ඒ වගේම හොඳ මොයිස්චරයිස් එකක් ලැබෙනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ අනිවාර්යයෙන් මේ සීරම් එක හදලා ඇප්ලයි කරන්න. ඊළඟට මම හොඳට ඇබ්සෝබ් වුණාට පස්සේ මගේ ඩේ මොයිස්චරයිසින් ක්‍රීම් එක ඇප්ලයි කරනවා. ඒත් එක්කම ඕගොල්ලෝ ඩේ මොයිස්චරයිසින් ක්‍රීම් එක ඒත් එක්කම බොඩි බටර් එකක් ඒ වගේ දේවල් ඇප්ලයි කරන්න අනිවාර්යයෙන්ම. කුරුඳු පොතු එනසාල් කරාබුඩට්ටු ඉඟුරු කහ මේ ඔක්කොම අපි දාලා හොඳට බොයිල් කරලා ඒ වතුර එක බොන්න. ඒක ඇඟට ගොඩක්ම හොඳයි. ඒ වගේම කුරුඳු වගේ දේවල් වලින් අපේ බර අඩු කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම ගොඩක් හොඳ ඖෂධීය පානයක්. ඉතින් මම මේ වගේ වටින තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්නම්. ඔබට සුබ දවසක්. Thanks for watching.